හායි යාළුවනේ. ඔන්න රජයේ තරග විභාගවලට ලියන්න ඉන්න අයට වැදගත් ප්‍රශ්න ටිකක් තමයි අදත් අරන් ආවේ. විශේෂයෙන්ම මාර්තු 29 වෙනිදාට තියෙන ග්‍රාම නිලධාරී විභාගයටත් මේ ප්‍රශ්න ගොඩක් වැදගත් වෙයි. මම අවසානයේට කතා කරනවා GN exam එකටත් වැදගත් වෙන ප්‍රශ්න ටිකක්. ඉතින් අපි යමු වීඩියෝ එකේ පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ මම දේශපාලනය සහ රාජ්‍ය පාලනය කියන මාතෘකාව යටතේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ කවුද? අනුර කුමාර දිසානායක මහතා. ඊළඟ ප්‍රශ්නය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනය කුමක්ද? 2024 සැප්තැම්බර් 23 වන දින තමයි අනුර කුමාර ජනාධිපතිතුමා දිවුරුම් දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 2024 මහමැතිවරණයෙන් පසු පිහිටුවන ලද පාර්ලිමේන්තුව කීවැනි පාර්ලිමේන්තුවද? දසවැනි පාර්ලිමේන්තුව තමයි 2024 මහමැතිවරණයෙන් පස්සේ පිහිටුවලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය වර්තමාන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය කවුද? ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය. ඊළඟ ප්‍රශ්නය 10 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තේරී පත් වූයේ කවුද? අශෝක රන්වල මහතා තමයි කතානායකවරයා වර්තමානයේ. ඊළඟ ප්‍රශ්නය 2025 වසරේදී පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් පාලන ඒකක කීයකට නියෝජිතයන් තේරී පත් වූවාද? පිළිතුර තමයි ප්‍රාදේශීය සභා සහ නගර සභා 341ක් සඳහා. ඊළඟ ප්‍රශ්නය නව රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වන දූෂණ විරෝධී වැඩපිළිවෙලේ අරමුණ කුමක්ද? රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ඇති කිරීම සහ මහජන මුදල් අවභාවිතය වැළැක්වීම තමයි එහි අරමුණ. ඊළඟ ප්‍රශ්නය වර්තමාන මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සහ සැලසුම් අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර මහතා තමයි එම ඇමතිවරයා වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ආර්ථිකය සහ ජාත්‍යන්තර සම්බන්ධතා කියන මාතෘකාව යටතේ තමයි ඊළඟ ප්‍රශ්න ටික කතා කරන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් IMF එක ශ්‍රී ලංකාවට ලබා දුන් ණය පහසුකම් හඳුන්වන ලබන කෙටි නාමය කුමක්ද? EFF තමයි කෙටි නාමය. එකෙන් කියවෙන්නේ Extended Fund Facility කියන එක. EFF තමයි එම ණය පහසුකම හඳුන්වන කෙටි නාමය. ඊළඟ ප්‍රශ්නය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට අලුතින් එක් වූ ප්‍රමුඛතම බල ශක්ති සමාගම ෂෙල් කියන සමාගම තමයි එම අලුතින් එකතු වුණ සමාගම. ඊළඟ ප්‍රශ්නය බ්‍රික්ස් සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉල්ලුම් කළේ කිනා වසරේද? 2024 දී තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා කවුද? ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තමයි වත්මන් අධිපතිවරයා වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය රජය විසින් හඳුන්වා දුන් අස්වැසුම වැඩසටහනේ ප්‍රධාන අරමුණ අඩු ආදායම්ලාභී පවුල් සඳහා විනිවිදභාවයකින් යුතු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම තමයි අස්වැසුම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න ටික කතා කරන්නේ තාක්ෂණය සහ යටිතල පහසුකම් කියන මාතෘකාව යටතේ අපි බලමු මේ ප්‍රශ්න ටිකත්. ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලින් සේවාව ලංකාවට හඳුන්වා දීමට අනුමැතිය දුන් ආයතනය කුමක්ද? ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තමයි අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් හැඳුනුම්පත ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය දක්වන රට. ඉන්දියාව තමයි සහාය දක්වන්නේ. ඊළඟ ප්‍රශ්නය කෘෂිකාර්මික දත්ත රැස් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය AI භාවිතා කරන ප්‍රධාන මධ්‍යස්ථානය අනුරාධපුර මහයිලුප්පුවන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය කොළඹ වරාය නගරය තුල ස්ථාපිත කර ඇති විශේෂ ආර්ථික කලාපය පාලනය කරන ආයතනය කුමක්ද? කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තමයි පාලනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නය රාජ්‍යයේ ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ හඳුන්වා දුන් ප්‍රධාන යෙදුම කුමක්ද? ඩිජි ඉරක් SL යෙදුම තමයි මේ ඇප් එක. ඊළඟ ප්‍රශ්නය
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී QR කේත ක්‍රමය සහ ඩිජිටල් ක්‍රමවේදය හඳුන් ආයතනය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමයි එම ආයතනය. හරි, ඊළඟ ප්‍රශ්න ටික කතා කරන්නේ පරිසරය, ක්‍රීඩාව සහ සමාජීය කියන මාතෘකාව යටතේ. ඉතින් බලමු මේ ප්‍රශ්න ටිකත්. 2025 මාර්තු මාසයේදී ලංකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව කුමක්ද? දිට්වා සුළි කුණාටුව. ඒක නම් ඉතින් ඔයාලා දන්නවනේ. ඊළඟ ප්‍රශ්නය 2025 වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන තේමාව. මේක නම් අහයිත් දන්න රෙජිස්ටර් විභාගෙට එහෙමත් බිම් දිනය ගැන එහෙමත් අහලා තිබ්බා. ගොඩබිම නැවත පණ ගැන්වීම සහ නියගයට ඔරොත්තු දීම තමයි මෙහි තේමාව වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. ළමා හා කාන්තා හිංසනය වැළැක්වීම සඳහා පොලිසිය හඳුන්වා දී ඇති ශ්‍රේණික දුරකථන අංකය කුමක්ද? 109 හෝ 1938 තමයි එම ශ්‍රේණික දුරකථන අංක. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කවුද? විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තමයි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඊළඟ ප්‍රශ්නය 2025 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළ ප්‍රධාන ද්විපාර්ශ්වික තරගාවලිය. ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලිය. ඊළඟ ප්‍රශ්නය මත්ද්‍රව්‍ය උවදුරු තුරන් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුමේ නම කුමක්ද? යුක්තිය මෙහෙයුම තමයි එම මෙහෙයුම. ඊළඟ ප්‍රශ්නය 2024 කාලයේදී ශ්‍රී ලංකාවේ ජනහා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය කළ වසර කීයකට පසුවද? වසර 12කට පසුව තමයි ජනහා නිවාස සංගණනයක් තිබිලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න ටික තමයි ග්‍රාම නිලධාරී විභාගෙට එන ඒ කියලා හිතන ප්‍රශ්න ටික. බලමු මේ ප්‍රශ්න ටිකත්. වාර්ෂිකව ඡන්ද හිමි නාම ලේඛන යාවත්කාලීන කිරීමේදී ග්‍රාම නිලධාරීවරයා භාවිතා කරන ප්‍රධාන ලේඛනය කුමක්ද? ගෘහ මූලික ලේඛනය තමයි එම ප්‍රධාන ලේඛනය. ඊළඟ ප්‍රශ්නය ග්‍රාමීය මට්ටමින් දුප්පත්කම පිටු දැකීම සඳහා වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන. අස්වැසුම සුබ සාධන වැඩසටහන තමයි මේ වැඩසටහන. ඊළඟ ප්‍රශ්න නව ග්‍රාම නිලධාරී වසම් ඇති කිරීම හෝ පවත්වන වසම්වල සීමා නිර්ණය කිරීම සිදු කරන්නේ කවුද? ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතිය මත අමාත්‍යාංශ ලේකම්වරයා තමයි එම කටයුතු සිදු කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ග්‍රාම නිලධාරීවරයෙකුට මරණ සහතිකයක් නිකුත් කිරීමේදී ඇති බලතල මොනවාද? මරණය පිළිබඳ තොරතුරු වාර්තා කරන්නෙකු ලෙස කටයුතු කිරීම සහ මරණය තහවුරු කිරීම තමයි එම බලතල. ඊළඟ ප්‍රශ්නය ස්වභාවික විපතකදී ග්‍රාම නිලධාරීවරයෙකු වහාම ක්‍රියාත්මක විය යුතු ආකාරය කුමක්ද? හානියට පත් වූවන්ගේ තොරතුරු රැස් කිරීම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වහාම වාර්තා කිරීම මේ විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය පුද්ගලයෙකුගේ චරිත සහතිකය සහ පදිංචි සහතිකය තහවුරු කිරීමේදී සහතික නිකුත් කිරීමට පෙර ග්‍රාම නිලධාරීවරයා පරීක්ෂා කළ යුතු දත්ත පද්ධතිය කුමක්ද? ගෘහ මූලික ලේඛන දත්ත සහ පොලිස් වාර්තාව අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කරලා බලන්න. ඊළඟ ප්‍රශ්නය ග්‍රාම නිලධාරී තනතුරු සඳහා බදවා ගැනීමෙන් තරග විභාගය පවත්වනු ලබන ආයතනය කුමක්ද? ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් තමයි තරග විභාගය පවත්වන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරපු ප්‍රශ්න ටික ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මගේ channel එකේ තව වීඩියෝ දෙකක් විතර තියෙනවා ග්‍රාම නිලධාරී විභාගයට ඒ කියලා හිතන ප්‍රශ්න ටිකක්. ඉතින් ඒ ටිකත් ඔයාලා බලන්න. හැමෝම විභාගයට හොඳින් ලියන්න. හැමෝටම බුදු සරණයි.